හැමෝම කැමති ගුලාබ් ජාමුන් හදමුද ලෝ බජට් එකට. හයි යාළුවනේ මම සම්නා අද ඉන්ග්‍රීඩියන්ට්ස් ටික පෙන්නන්න කලින් ඔයගොල්ලන්ගෙන් පුංචි දෙයක් ඉල්ලන්න ඕනේ. මා ෆලෝ නොකරපු කට්ටිය ෆලෝ කරන් යන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසන් වෙනකම් බලලා සේව් කරලා තියාගන්න. එහෙනම් අපි බලමු අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොකක්ද කියලා. මම අද අරන් තියෙන්නේ පාන් රාත්තලක්. සාමාන්‍ය අච්චු පාන් රාත්තලක් අරන් තියෙනවා. සීනි කෝප්පයක් අරන් තියෙනවා. කිරි දෙහි බෑවකුයි විතර අරන් තියෙන්නේ. එහෙනම් එන්න මාත් එක්ක ගුලාබ් ජාමුන් හදන්න යමු. ඉතින් යාළුවනේ ඔය පාන් එකේ වාටි ඔක්කොම කපලා මං ගත්තේ මැද විතරයි. ඒ මැදට ඔය කිරි එක දැම්මා. මම ඔය කිරි එක හදාගෙන තියෙන්නේ රත්ති පැකට් එකෙන්. රත්ති කිරි පැකට් එක හදාගෙන ටිකක් ටික් එකට සීනි දාන්න එපා. හොඳට අනාගෙන ඒක අර හොඳ අර කිරි පිටි ඩෝ එකක් එන්නේ සාමාන්‍යයෙන් පිටි ඩෝ එකක් එන්නේ ඒ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයේ චූටි චූටි බෝල හදන්න. බෝල හදනකොට හොඳට මතක තියාගන්න කිසිම ක්‍රැක් එකක් කිසිම පැලිච්ච මාක් එකක් බෝලේ තියෙන්න හොඳ නැහැ. ඒ හින්දා හොඳට බෝලේ අල්ල ගන්න. ඊට පස්සේ ඒක ගැඹුරුතරේ බඳින්න තියෙන්නේ. ඒක බඳින්න කලින් ඔයාලා කරගන්න ඕන වැඩේ තමයි සීනි පැණි එක හදාගන්න එක. සීනි කෝප් එකකට වතුර කෝප්පයක් දාලා ඒක හොඳට විනාඩි 3ක් විතර ලෝ හීට් හයි හීට් එකේ තියලා ඊට පස්සේ විනාඩි 4ක් විතර ලෝ හීට් එකෙන් තියෙනකොට සාමාන්‍යයෙන් ඔය පේනව නේද? බිංදු එකක් දෙකක් ලාවට ඇදි ඇදි වැටෙන විදිහට තියෙනවා නම් සීනි පැණි එක හරි ඊට පස්සේ දෙහි යුෂුවල් බිංදු 3ක් විතර දාලා තියන්න. ඊට පස්සේ ඔය බැදගත්තු ගුලාබ් ජාමුන් ටික පාන් පිටි වලින් හදපු ජාමුන් ටික ඒ පැණි එකට දාන්න මිනිමම් පැය 3ක්. මිනිමම් පැය 3ක්වත් ඒ පැණි එකේ දාලා ඉවර වෙලා තමයි කන්න ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි කඩේ කන ගුලාබ් ජාමුන් තරමටම රහයි. මාත් කාලා බැලුවා මාරම රහයි කිසිම වෙනසක් නැහැ. සේම් විදිහටම තමයි තිබ්බේ. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න මොන වගේද තිබ්බේ කියලා. ඔයා හදපු ගුලාබ් ජාමුන් එක මගේ පොඩි දෙන්න නම් ආසාවෙන් කෑවා. එහෙනම් යාළුවනේ අපව කියනවා ෆලෝ නොකරපු කට්ටිය ෆලෝ කරන් යන්න.